මාත් එක වැඩ රාජකාරී තියෙනවනේ. අම්මෝ සම්සිර තියෙන වැඩ රාජකාරී. අලුත් අවුරුද්දේ බොන එක නවත්තනවා කියලා යන්තම් දවස් 3-4යි හිටියේ. ඔය යන්න හදන්නේ කොයි හරි ගුදන්සෙප ගන්න. ඔන්න ඕකනෝ ඉතින්. අවුරුද්ද පටන් ගත්ත තැන නෑ උඹලගේ මනස්ගත. සාන්ත නවත්තනවා කිව්වොත් ඉතින් නැවැත්තුවා. ඔව් ඔය දන්නවනේ ඉතින්. දන්නව ඔබ 15 වතාවක් විතර නැවැතුවනු. 15 වතාවක් විතර නැවැත්තුවා කියලා උත්සාහයත් අරින්න හොඳ නෑ හොඳේ. 16 වෙනි පාරට try කරන්න ඕන. ආයි ලොවෙත් බොන්නේ නෑ හොඳේ. යන්තම් කබරල ගන්න තුට්ටුවටත් කෙලින්නේ තමුසේගේ බේබදුකම තමයි. මේ නැන්දා මේ කොහෙ යන්නේ අවුරුද්ද මුලම නිවන් යන්න හොඳේ. මොකද? ඔබට පුළුවන් දෙයක් මාවරි වයියවන්න. නිවන් යන්න නෙමෙයි. මෙහෙ යවා ගන්න තියන්නේ නැහැ නෝලා. ඇත්තටම ඔය ආයෙ බොන්නත් ඒ ශාන්තයි. බොන්නේ නැහැ ලොවෙත් හොඳේ. බොන්නේ නැහැ කිව්වොත් බොන්නේ නැහැ. බලමුකෝ මේ පාර දවස් කීයක් බීම නවත්තලා ඉඳීද කියලා. බොන්නේ නැහැ කිව්වොත් ලොවෙත් බොන්නේ නැහැ හොඳේ. ඇත්තටම ශාන්තයි ඔය බොන්නේ නැතේ? බොන්නේ නැහැ කිව්වොත් ලොවෙත් බොන්නේ නැහැ හොඳේ. හරි. මේ පාර බලමු. මොනවයි ඔට්ටු? හරි ඔට්ටුයි. ඔබ මේ පාර බීම නැවතුත් මම ඔබට මගේ ගානේ බෝතලයක් කරන් දෙනවා. ඔට්ටුය. හරි ඔට්ටුයි. අනේ තමුසේගේ ඔට්ටු. කොහෙද දැන් ඉතින් ඔය යන්න හදන්නේ? ගම් වතුරට හානි වෙලා තාම හදපු නැති පාලාම්බෝකු ගැන විස්තර හොයනවා. මෙව්ව මේ අපේ පක්ෂයේ ලොකු පවරක රාජකාරී හොඳේ. උඹලට තේරෙන්නේ මෙව්ව ඉදිකක් පරලා. මොකටද? උඹලා පක්ෂයෙන් ඒව හදන්නේ. මේ ආණ්ඩුව යටතේ කැඩිච්ච පාලාම්බෝකු මොකටද බං අපේ පක්ෂයෙන් හදන්නේ? මේ ආණ්ඩුව යටතේ අපි නම් කොහොනක්ක හදන්නේ නැහැ හොඳේ. කාලකන්නේ. ඒ නාට උඹලා ලොක්කලා උන්ගේ අමලා තාත්තලාගේ සෝන් පවය හැදී මාදින සල්ලි වලින් හොඳේ. ඔන්න ඕක තමයි උඹලට තේරෙන්නේ නැති දේශපාලන කුපාඩික. පම්පෝරිය විතර රෙද්ද බේරෙනවා. තොපිට ඉතින් රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවා. බොලාට ඉතින් බඩු මිල අඩු නම් ඇති. බිම්බෝම්බ හරි කමන්නේ අඩුවට දෙනවා. යකෝ දේශපාලනය කියන්නේ උඹලා හිතනවට වැඩිය හරි සංකීර්ණ දෙයක් හොඳේ. හරි උඹලා දන්නවද කියපන්කෝ ඔය භෞමික අඛණ්ඩතාවය ආකමේක? යකෝ බලහන්කෝ. අර අධ්‍යාපනයට කරන්න යන හදන දේ. මොකෝ ඉස්කෝලේ ටික වහන්නේ යන්නේ? වහන්න නෙවෙයි. ඉස්කෝලේ ටිකට අරින්න යන්නේ. ඉස්කෝලේ ඉතින් අරින්න එපයි කොහොමද? ඉස්කෝලත් ඇරලා ඉස්කෝලේටත් ඇරලා ළමයිටත් ඇරලා තමයි මුන් පස්ස බලන්නේ. එහෙව් කාලකන්න ටිකක් නෙමෙයි ආණ්ඩු කරලා තියෙන්නේ. මොකද්ද? ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලායි? මක්ක බං උඹලා දන්නේ. යකෝ අර අම්මන්ඩි ඉස්කෝලේ වල ආප්පකඩයි ගල් මූලු දාන්න හදනවලු. ගල් මෝල්? ගාල් මෝල් නෙවෙයි මූටු මෝල්. රදකින් මුංගේ සාප කතා. සාප කතා? මම මේ සාප කතා කියන්නේ. යකෝ අර හාමුදුරුවනේ රට දෙනවත් කර කියන්නේ. ඒවනම් මහ සාප වෙන අසික්කිත කතා කවුරු කිව්වා? සික්කනේ. හාමුදුරුවෝ නෙවෙයි මොක වුණත් ගෑනුන්ට අපහාස කරන එව්ව නම් ඊයා. ඉද්දකින් අපි දන්නවනේ උන්ගේ කැරට්ටුව. අනිත් හාමුදුරුවරුන්ටත් හොඳ නැහැ. ඔබ කියවයි අධ්‍යාපන පරිසරය? මං ඒ පනත කියෙව්වා. යකෝ ඒ පනතේ තියෙන දේවල් අපි තාම කරලවත් නැහැ හොඳ. මේ අයගේ බොරු. යකෝ ලිත කියව ගන්න බැරි එක පනතක් කියවන්න පුළුවන් අය. අම්මට පිස්සු මේකගේ මේ බේගල් අහනවා. මූට පුළුවන් මේ පක්ෂෙන් දෙන කැන්වන්සින් කොලේ කියවන්න විතරයි. මේ 1000 අරගෙන ගිහිල්ලා අලයි ලුණුයි පරිප්පුයි ඇයි තක්කාලි අම්මිරිස් තක්කාලි අමරිස් එපා. තක්කාලි අමරිස් මිල. ගස්වල කොච්චි තියෙනවනේ. කොච්චි දාන් කමු. තක්කාලි වල මේ කියලා එකක් නැහැ නේ. රුපියල් 1000ක් දීලා ලොරි එක බඩු ගේන්නේ කියන්න එපා. එහෙම කරන් තිබුණා අපේ ආණ්ඩුවක් තිබුණ කාලෙක වුණා නා. අනේ උඹලා ආණ්ඩුවේ පැටි කිරීමකින් අහගන්න නැතුව ඔන්නේ බටි කරන් මරින්. ඉතුරුගේ කෑල් කරවා 200ක් කරන් මරින්. කරව කට්ටක් අසූපු කරන්නේ නැතුව කිව්ලට කන්නේ බෑ බං. මතකයිනේ ගේන්නේ කියපුවා. මතකයි. අලයි ලුණුයි පරිප්පුයි නෝනේ. අලයි ලුණුයි පරිප්පුයි තමයි. මේ ඔය සල්ලි වල බීලා හැම එන්න එපා හොඳේ. පිස්සුවක් ඇද? නැන්දම්මේ. මතක නෝට්ටුවනේ. මතකයි නොබී හිටපන්කෝ. ඒ නැන්දම්මේ. මක්කයි වහල්ල ගෑවිලා තියෙන්නේ. අල්ලි? ඔව්. උඹ මරන්න නගන්නේ. පුතාත්. අනේ ශාන්තයි. ඔහේ හම්බුනේ කොහොමදයි හොඳේ? මං ඔහේ හම්බෙන්නේ කියලා හිටියේ. පොඩි උපදෙසක් ගන්න. කාගෙන් මගෙන්? ඔව්. මොකක් ගැන? පොඩි ගෙවල් ගන්න දෙනුවක් දැන්. ගෙවල් ගන්න දෙනවා? ඌයිසි. මොකෝ ගතමන්ටයක් අතර එන වැඩක්. ඔව් ඉතින්. එහෙම එකක් අහන්න ඔහේ ෂෝක්කයි යරෙන්න වෙන කෙනෙක් නැහැ නෝ. උගෙන් අහන්න? ඔව්. උඹට පිස්සුද බං? මක්ක බං උන් දන්නේ. හරි මොකක්ද උඹට දැනගන්න ඕන? ගතමන්ටයක් එන වැඩක් නම් මෙහෙම මේ තැන් තැන් වල කතා කරලා හරියන්නේ නැහැ හොඳේ. මක් හරි බොන ගමන් හිංහෙරේ කතා කරමු. මේ නැතේ 1000ක් විතර ඇඩ්වාන්ස් එකක් ගන්න. අතේ නෑනේ. අරන් ආවේ නැහැ කීයක්.
ඒකනෝ කියන්නේ අලුත් අවුරුද්දේ හරියාකාරව සොට්ටයක් දාගන්න උන්නේ නැහනු. ඒ කියන්නේ කීයක් අන්න නැහැ සල්ලි නම් කීයක් අක්ගෙනාවේ නෑ. ඔහේ ගාව නැති. මගේ ළඟ රුපියල් 1000ක් නම් තියෙනවා. අල්ලුණු ගෙනගෙන ආපු. ඔහේ මට සුවර් එකටම ගතමන්ටයක් දෙනවා. හැබැයි පුතෝ 1000ක්වත් ඕන හොඳේ. මොකද්ද 1000? මම ඔහෙට 5000ක් 10000ක් උනක් දෙන්නම්. වැඩේ ෂුවර්න. යකෝ උඹට මාව සුවර් නැතේ. මෙන්න මේ 1000 අරන් ගිහලා පැකට් දෙකක් අරන් සුටුස් ගාලා එහා පැත්තට ගිහින්. මපා මං සුටුස් කාලේ. යකෝ 10000 අවුරුද්ද මුල පාඩු නෑ හොඳේ. අර ටීවී channel එකෙන් ඇවිල්ලා ඌට ගෙයක් හදලා දුන්නානෝ. සුවර් එකට ඕකගේ මහගෙදර විකුණලා දාන්න වෙන්නේ නැති. අවුරුද්දේ මුලම 10000ක් කැරකුණා කියලා කියන්නේ ඉතින් ඉස්සරහට පාඩු නෑ හොඳේ. බයිසිකලෙට කෑලි බෑල් ටිකක් හයි කරලා ඩං රැජින වගේ කරලා ගන්න ඕන. අරුන් තුන් දෙනාට ගවුම් රෙදි කෑලි 3ක් ගිහින් දෙන්න ඕන සර්ප්‍රයිස් වෙන්න. අලලු උණු පරිප්පු කවර වලටම දාලා දෙන්න ඕන. දැක්කම බඩකට පිරේ. බඩු බහැලා ගඳ යනකම් වාඩියට වෙලා ඉන්නේ නැතුව අඩිය පිටින්ම ගෙදර ගියත් අවුලක් නෑ එතකොට. යකෝ උඹ ගහ ගහවයි. ඉතාල පැකට් ගහන ගමන් බයි. කුසුමේ මං එකක් ගහනවා. කොහොමයි බඩු පොඩ්ඩ? උපිරි හොඳේ. හත්තනාමේ අතෑරුණ මේ අවුරුද්දක් ගෙවන්න වෙන්නේ මේ වගේ තමයි ඉතින්. අතට ගත්ත දේ කටට දාගන්න වෙන්නේ නැහැ වගේ. 500ක් ගන්න නැත ඇඩ්වාන්ස් එකක් ගන්න. වැඩේ කෙරුණා මොනවද දෙනවයි කිව්වේ? ඉතින් උඹ සුවර් කිව්වේ. වැඩේ කෙරුණොත් නේ ෂුවර් කිව්වේ. ඒ කියන්නේ අද ගන්න වෙන්නේ නැත. අද කොහෙන්ද? යකෝ අලයි ලුණුයි. මොකද්ද උඹ ගණ දුනුවක් ගැන කිව්වේ? මගේ ගේ ගංගවතුරට ගියානේ. බිත්තිත් එක්කද ගියේ? නැහැ. පිටි අල්මාරියට දාලා බහලා තිබුණේ. එහෙමද උනේ? අනේ බං විහිළු කරන්න එපා. ඔළුව කිරියාරන් ඉන්න වෙලාව. මොකද්ද බං ඔළුව ගිනිය අරන් තියෙන්නේ? අර ටීවී channel එකෙන් ඇවිල්ලා උඹලා ලොක්කා උඹට ලක්ෂ 20ක විතර ගයක් සුමානෙන් හමාරෙන් හදලා දුන්නේ. ඒකෙන් උනේ මට ආණ්ඩුවෙන් හම්බෙන්න තියෙන ලක්ෂ 50 නැති වුණානේ. නැත්තම් ලස්සන පොඩි ගයක් හදාගෙන ඉතුරු ටික පොතේ දාගෙන කකුල් දෙක උඩ තියාගෙන මම ජොලියේ ඉන්නවනේ බං. ඒකට උඹට උපදෙසක් ඕනේ කිව්වේ. කකුල් දෙක උඩ තියාගන්න මොකක් හරි එකක් ගනින්. ඒ මේ ඔය කලිසම ටිකත් හතර ගැට ගහපන් හොඳේ. එහෙමකෝ. නැත්තම් උඹලයි ලොක්කයි වගේ තැනින් සැරේ හැලෙන්න ගත්තොත් එහෙම. එහෙම යාස. ගොඩ පෙරක දෝරුව දෙන්න. මොකෝ? කුණුව උස්සන්න ගියයි. කුණුව උස්සන්නේ? එහෙමෙන් බෝල හිතන් ඉන්නේ. මේක ජාතික සේවයක්. ඔය 25000 හම්බුනේ. මුන්ගේ පක්ෂේනේ මොලේ ජාතික ලැස්තම 25000 හම්බ වෙනවා. අම්මට සිරි. කොහොම ගසා ගන්න කෑම ටික? අපේ ලොක්කලා ඇඟිලි ගගා හොයලා බැලුවේ නැත්නම් ඉවරයි හොඳේ. උඹලත් ඔය 25000 හම්බුනාද බෝක්කු හදලාද පාලම් හදලාද කිය හොය හොය ඇවිදින්න නැතුව. ඇවිල්ලා බෝක්කුව පාලමක් හදන්න උදව් කරන්න තිබුණානේ. ඔව් අපි බෝක්කු පාලම් හදහද්දි බොලාට ඇකිනව හම්බෙච්ච ආධාර ටිකට කෙලින්. අරුන් අර හදලා තියෙන උඹලයි ලොක්ක අද්දක උසන් ඉන්නවා වගේ එකක් නේ. හිටා මං ඕකේ ඇවිල්ලා රපයක් හයිකෝ. උඹලා අපේ කයි කරනකොට උන්දායි උකට සාටකේ. අපෝ ඔකට සාටකයක් දැම්මොත් එයා මිනිස්සු ඇවිල්ලා ගල් ගහයි. අපේ ලොක්කලා නැතුව කොරයි උඹලා. දැන් නම් අපේ ලොක්කේ සපෝට් එක ඕනම රටට. අම්මෝ එපා. එතකොට ආපදා දෙකක් නේ. මිනිස්සු හිතවත් නැතිද මේ ආපදාවෙන් නම් ගොඩ ගියා. ඒ ආපදාවෙන් අරු 30 40ම ගොඩ යන්න බැරි වුණානේ. ඔය ආපදා නෙවෙයි යකෝ සාප. අම්මගේ රෙද්ද. අම්මට දෙන්නේ නැහැ තා පොඩ්ඩේ. මා පුතාලා කරපු හරි මතක ඇතිනේ. ආපු පළවෙනි ආපදායම කරගත්ත හැටි දැක්කනෝ. ආපදා ආපු වෙලාවෙන් අපේ ලොක්ක කිව්වේ ඔයාලට කරගන්න බැන්න දෙන්නේ කියලා. ඒ කරලා පෙන්නන්නම් කියලා කිව්වේ. ආපදාවක් ඇසේ වසංගතයකුත් ආවම හොඳට තියෙයි නේ. බලයි ලොක්ක තමයි මේක සංස්කෘති. එයා තමයි ඔක්කොම කරන්නේ. මිනිහා කෙහෙල් ගෙඩියක් අබ් බෙදුවද කියහන්කෝ. අපේ ලොක්ක කෙහෙල් කන තියාගෙන සීල් එක හෙව්වලුනේ කෙහෙල් ගෙඩිය නම ගහන්නේ. පස්සේ සීල් එක හොයාගන්න බෑ කියලා කෙහෙල් බෙදිල්ල අතහැරලා දැම්මා. යකෝ මේ වගේ වෙලාවක අපේ ලොක්ක වගේ පරණත මිනිහෙක්ගේ උපදෙස් ගන්න ඕන. උද්දච්චකමට ඉන්න නැතුව.
පරිණත උඹලා ලොක්කා හිටන ಜಾති අමතලා කියයි. එලා තව චුට්ටක් ගැඹුරු වුණා. 2048 බෑ 2068 තමයි වැල්පාලමෙන් එගොඩ වෙන්නේ කියලා. වැල්පාලමෙන් වැල අරන් මිනිස්සුන්ට බෙල්ල වැල දාගන්න වෙන්නේ. උපදෙස්. අඩුපාඩු හොයන විතරයි දන්නේ. අඩුපාඩු හොයනක විපක්ෂ යුතුයකමනෝ. අඩුපාඩු හොයනවා කියන්නේ ගෙවල් ගන්න කියලා 25000 හම්බුනාද කියලා පොතක ලියා ගන්න එක නෙවෙයි බං. ඒක තක්කඩිකම. හොයලා බැලුව නැත්තම් බෙදයි. හම්බුනොත් නැද්ද කියලා කොහොමද දැනගන්නේ? ඒකට ග්‍රාම සේවක ඉන්නෝ රජයේ නිලධාරී ඉන්නෝ. ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලුවා නම් හම්බුනේ කාටද නැත්තේ කාටද හම්බෙන්න තියෙන්නේ කාටද තේරුම් විස්තර දැනගන්න පුළුවන්. ඕක කුපාඩිකම. දේශපාලන කුපාඩිකම. ඒ කැමරා ඉස්සරහා වෙල්ලා මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න හදන්නේ. ඉන් ගන්න. ඔය ඉතින් උඹලා හිතන් ඉන්න හැටි. ඔය පිට රටවලින් ලැබුණ ආධාර ඔක්කොම අපේ ලොක්ක ඉල්ලපු ආධාරනේ. ඔය අපේ ලොක්ක කිව්වේ දැන් ලැබෙමින් පවතින ඒ ඉල්ලපු ආධාරය කියලා. ඔව් උඹලා ලොක්ක තමයි පොර. උඹලා ලොක්කට තමයි ඔක්කොම හම්බුනේ. ඔය අපේ ලොක්කලා හිටපු කාලේ තිබිච්ච ජාත්‍යන්තර සම්බන්ධතා තමයි හොඳේ. ඔයලා ලොක්කලා කොහෙද? ඔයලා ලොක්කෝ නම් ජපානයෙන් ආධාර අරන් එන්නේ. ඊට ජපන් භාෂාව විතරනෝ කතා කරන්න හැකි. උඹලා ලොක්කටත් ග්‍රාම සේවක වගේ 25000 හම්බුනාද කියලා පිළිකණු ගානේ ඇවිදින්න නැතුව අර චන්ද්‍රකාලේ බස් බෙදුවා වගේ මිනිස්සුන් මොන හරි ටික බෙදුවා නම් හොඳයි. අපේ ලොක්කලා මොකටද බෙදන්නේ? දෙන්න හොඳ නැහැ ලැට් එකක් අහදලා හොඳේ. මුංගේ ආණ්ඩුවට ලකුණ යන්නේ. ඔය ආධාර හම්බුනායි කියලා මේ අපේ ආණ්ඩු කාලේ මේ කොරියාවේ හැරේ මෙහි රටවල් ගිහිපු මිනිස්සුන්ගෙන් තමයි හම්බ වුනේ. මිනිස්සු එහෙම සල්ලි දැම්මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසයටයි මිනිස්සු ගැන තියෙන කැක්කුමටයි. මිනිස්සු දන්නවා මොන චෝදනාව කරත් මේ ආණ්ඩුව හොරා කන්නේ දූෂණය කරන්නේ නැහැ කියලා. ඔව් උඹලා ආණ්ඩුවේ ඉන්නේ බබාලානේ. යකෝ අර ටින් එක ගංජ හේනක් වගා කොල්ල තිබුණේ. මුන් කොහොම හරි හේන ටින් එක කොලා හොඳේ. යකෝ 6.55 පොත් වලට කියන බොරු කොල්ල මුන් බේරුණා. ප්‍රවෘත්ති වලට බොරු කියනවනේ. මුන්ට ඕල්මාද? අපේ ලොක්කලත් ඔය අරමුදල් හදලා ආකම එක එකතු කරලා දුන්න හොඳේ. මරු අරමුදල. ඊයපන්ක බලන්න ඔය අරමුදලට කීයක් හම්බුණාද කියලා. සුනාමි අරමුදලට කෙලපු එව්ව. ඔය අරමුදලට සල්ලි දානට වැඩිය හොඳයි ගඟට දැම්මන. මිනිස්සුන්ට කීය කීරි හම්බෙන්න තිබුණා. මුන්ගේ ලොක්කට පිස්සුද බං? අයකා ලක්ෂ 50 වෙදන්? හරියට ගෙදරින් ගෙනත් දෙනවා වගේ. යකෝ රටේ සල්ලි විනාශ කරන තරම. අන්න ඒකනෝ අපේ ලොක්කලා මේවට මැදිහත් වෙන්න ඕනේ කිව්වේ. අර අපේ ලොක්ක කිව්වේ ආධාර බෙදනකොට විනිවිදභාවයක් තියෙන්න ඕනේ කියලා. ඒ සාන්තයි. ඔය ආධාරවල කොහොම විනෝදීභාවයක් පේන්නේ? ඌවා කිව්වට උඹලට තේරුම් ගන්න බෑ බං. ඔය දැන් ඔය වතුර බෝතල් වගේ එහෙම බෙදනකොට අන්න එතන විනීතභාවයක් තියෙනවා. මේ අපේ පක්ෂයන්ට ඕවා කරලම අත්දැකීම තියෙන මිසක් මුන්ට හැකි ඕවා. අපරාධයක් ගැහුවා නම් ස්පීල් අරින්නේ හදන්නේ අයින් වෙලයි කියලා මිනිස්සු ටික අයින් වෙනෝනේ. මුන් මේ මොකද සයිරොමක් ගහලා? යකෝ ඒතර ගඟේ නානේ උයි මාළු බානේ උයි SMS බල දව කරන්නේ. ඕකුන්ගේ ළමයිවත් කියලා දෙන්නේ නැද්ද බං ඔය ගොබ්බ කතා කියන්න එපයි කියලා. බලපංකෝ. අර උඹලගේ ලොකු මැඩම් වෙල මිලියන 250ක් දීලා ගියා. උඹලා ලොක 7-5ක් දුන්නාද? අපේ ලොක්කලට දෙන්න තිබිලෙපැ. අර උඹලා පක්ෂේ යන මහ ලොකුට කිව්වේ අරේ තියෙනවයි මෙහෙ තියෙනවයි කියලා. කො තිබුණාද? අහු වුණාද? බලපං ගිහලා හුකණ්ඩාවේ. ඔය අර මුදල් වලට සල්ලි දුන්නම ඒවට සල්ලි ආවේ කොහෙන්ද අර මේ කියලා අහලා මුන් දානවා හිරේ හොඳේ. තිබුණත් දෙන්න හොඳ නැහැ. ඔන්න බලපංකෝ. අපේ ආණ්ඩුවක් ආවට පස්සේ 2030 ඉඳලා 2035 වෙනකම් බොලයි පක්ෂයව හිරේ හොඳේ. අර 6.55 පොත් වලට කිව්වේ. ආයි 6.55 පොත් වලට කිව්වනම් බොරු වෙන්න විදියක් නැහැ හොඳේ. මුන්ගේ පක්ෂේ මහයෝගේ මාර ලොකුකම හොඳේ. ආණ්ඩුව මුංගිනේ. යකෝ රට මෙච්චර අමාරු වෙටිච්ච වෙලාවක අපේ ලොක්කගෙන් උපදෙස් ටිකක් ගත්තා නම් මෙයාකාර මිනිස්සු මැරෙන්නේ නැහනු. අපෝ එපා. ගම් වතුරේ ඉන්නම් උපදේශ නම් එපා. අච්චර වසංගෙදකින් රට අම්මට සිරි වෙලා තියෙන වෙලාවක කාබනික ලබ්බක් ගෙනහලා හේන් කුමුරු පාඩු කරලා මිනිස්සුන්ට එන මන් නැති කරලා පාට වටලා පසදොරින් පැනලා ගිහපුවාගෙන්ද බං උපදෙස් ගන්න කියන්නේ. රට අනුතුරේ වෙටිච්ච හැම වෙලාවෙම ඒක පිටපැත්තේ හිටියේ අපේ ලොක්කෝ. අනතුරේ වැටිච්ච වෙලාවල නම් දන්නේ නැහැ. අනතුරේ දාපු හැම වෙලාවකම ඒක පිටිපස්සේ හිටින් උඹලයි ලොක්කෝ. කොබන් අර බුදු පිළිම තියලා බලන් ඉඩම් අල්ල ගන්න හදපෙව්වෝ. යාති අනතුරේ කියලා වැළලෙන්න හදපෙව්වෝ. මිනිස්සු අනතුරේ වැටුණා පස්සේ ආවේ නෑ නේද? උන් තමයි දේශපාලන කුපාඩි. හරිස්සංගුයන්. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මිනිස්සුන්ට ආපදාවක් වුණාද කියලා දැනෙන්නවත් අරින්නේ නැහැ හොඳේ. ඔව් ඔව්. දැනෙන්නේ නැති වෙන්නනේ අරින්නේ. බලයි ආණ්ඩුව තියුණා නම් ආපදා සාම වලට යන මිනිස්සු තෙල් පෝල්ඩින් වල තෙල් එනකම් බලන් ඉන්නව මෙලහකට. වරෙන් යන්න අර